අමාර ප්‍රස්ටාර්සෙන් ලෝකේ හුඟක් වෙනස් වෙලා හන්මෙ දන්නේ නෑ. ජලයෙන් පවා ඒ වෙනස මට දැනෙනවා. හන්මෙ දන්නේ කියයි. පොළොවෙනුත් ඒ දැනෙනවා. හන්නොස්ටොන්නේට් වෙලෙත් සුළඟත් මට එම පවසනවා. අතීතයේ තිබුණු දේවල් යටපත් වෙලා ගිහින් වර්තමානයේ ජීවත් වෙන අය ඒව දන්නේ නැහැ. සියල්ල ඇරඹුණේ බලයේ මුදු නිර්මාණය කිරීමත් සමගයි. එයින් මුදු තුනක් ලෝකයේ ජීවත්වනු අමරණීය සුන්දර ඥානවන්ත සුරයන්ට ලබා දුන්නා. මුදු 7ක් කුරුමිටි අධිපතියන්ට හිමි වුණා. කඳුවල උමං ඇතුළු ජීවත් වෙන ඔවුන් අතිදක්ෂ සටන්කරුවෝ. අවසාන 9 මනුෂ්‍යයින් හට ලබා දුන්නා. මනුෂ්‍යයින් අන් හැමෝටම වඩා බලයට ආශා කළා. මේ හැම මුද්දකින්ම ඒ හිමිකාරයට තමන්ගේ වර්ගයා රැක ගැනීමට ශක්තියක් සහ අධිෂ්ඨානයක් ලබා දුන්නා. ඒත් මේ හැම කෙනෙක්ම නොදත් දෙයක් තිබුණා. හැමෝටම රහසින් තවත් මුද්දක් නිර්මාණය වුණා. මෝඩෝර් රාජ්‍යයේ මරණී ගිනිකන්ද ඇතුළතදී අඳුරට අධිපති සෞරෝන් හැමෝටම රහසින් සියලුම මුදු පාලනය කළ හැකි බලගතු පාලක මුද්දක් නිර්මාණය කළා. ඔහු ඒ මුද්දට තමාගේ සියලු නපුරු බලවේගයන් එක් කළා. සියල්ල පාලනය කළ හැකි තනි මුද්ද. මධ්‍යම පෘථුවියේ රාජධානි එකින් එක මුද්දේ බලයට යටත් වුණා. ඒත් එයට විරුද්ධ වුණු පිරිසකුත් සිටියා. සුරයන් සහ මනුෂ්‍යයන්ගේ මිත්‍ර හමුදාව මෝඩෝර් රාජ්‍යයට එරෙහිව සටන් වැදුණා. මරණී ගිනිකන්ද පාමුලදී ඔවුන් බොහෝ දෙනෙක් නිදහස වෙනුවෙන් දිවි පිදුවා. ජයග්‍රහණය ළඟම. ඒත් මුද්දේ බලයට විරුද්ධ වෙන්න කාටවත්ම බැරි වුණා. සියලුම බලාපොරොත්තු බිඳ වැටුණු මේ මොහොතේ එලෙන්ඩිල් රජුගේ පුත් ඉසිල්ඩෝර් තම පියාගේ කඩුව අතට ගත්තා. අවසානයේ අඳුරට අධිපති සෞරොන් පරාජය වුණා. මුද්ද ඉසිල්ඩෝට අයිති වුණු වෙලාවේ ඔහුට පුළුවන්කම තිබුණා එය සදහටම විනාශ කර දමන්න. ඒත් මිනිස්සු බලයට හුඟක් ආස කරනවා. ඒ වගේම මේ බලගතු මුද්දට තමන්ගේ අධිෂ්ඨානයක් තිබුණා. මුද්ද නිසා ඉසිල්ඩෝර්ට මරණය වැළඳ ගන්න වුණා. කිසි දිනක අමතක කළ නොහැකි දෙයක් හැමෝගෙන්ම සැඟව ගියා. අතීතය පුරාවෘත්තයක් වුණා. පුරාවෘත්තය මිත්‍යාවක් වුණා. වසර 2500ක් යනතුරු මුද්ද මුළු ලෝකෙම සැඟව ගියා.
අවසානයේදී අවස්ථාව උදා වුණාම එය අලුත් භාරකාරයෙක් සොයාගත්තා. මේ තියෙන්නේ මගේ වස්තුව. මුද්ද අයිති වුණේ ගොලම් කියන සත්වයාට. ඔහු ජීවත් වුණු අඳුරු කඳුකරේ ගුහාව ඇතුළටම මුද්ද රැගෙන ගියා. ඔයා තමයි මගේ වස්තුව. මං ඔයාව පන වගේ බලාගන්නවා. මුද්ද නිසා ගොලම්ට අවුරුදු 100 ගාණක් ජීවත් වෙන්න ලැබුණා. අවුරුදු 500ක් මුද්ද ගොලම්ගේ සිතුවිලි පාලනය කළා. අඳුරු ගුහාව ඇතුළට වෙලා මුද්ද නියම කාලය එනකම් බලාගෙන සිටියා. කෙමෙන් කෙමෙන් නැගෙනහිර දේශය අඳුරට පිළිවෙන්න වුණා. මුළු ලෝකේම බියකින් වෙලී ගියා. මුද්දට තවත් කල් බලා ඉන්න අවශ්‍ය වුණේ නැහැ. එය ගොලම්ව අතාරින්න තීරණය කළා. ඒත් ඊට පස්සේ සිද්ධ වුණේ මුද්ද බලාපොරොත්තු නොවූ දෙයක්. හිතා ගන්නවත් බැරි කෙනෙක් අතට එපත් වුණා. මේ මොකද්ද? කුරුමිට්ටෙක්. ෂයවල ජීවත් වුණු බිල්බෝ බැගින්ස්. ළඟදීම මේ පුංචි කුරුමිට්ටු මුළු ලෝකේම අනාගතය වෙනස් කරන දවසක් උදා වේවි. අතරින් පාවෙන්නේ සූරදීප රාජයා පාවී බලකුළු අතරින් ඔයා හොඳටම පරක්කුයි. මායාකාරෝ පරක් වෙන්නේ නෑ. ප්‍රෝඩෝ බැගින්ස් ඒ වගේම කලින් එන්නෙත් නෑ. නියමිත වෙලාවට තමයි ඒ අවශ්‍ය තැනට එන්නේ.